දැන් අපි මේක මෙතන අඹ තියෙනවා ඒගොල්ලන්ගේ ජස්මින් රයිස් එක තියෙනවා. දැන් මෙතන පොල් කිරි තියෙනවා. තායිලන්තයට ආපු ලෝකේ ඕනම සංචාරකයෙක් රස විඳපු කෑමක් තමයි මැංගෝ ස්ටිකි රයිස්. තායිලන්තේ අතුරුපස අතර තියෙන ප්‍රධාන අතුරුපසක්. දැන් අපි මැංගෝ ස්ටිකි රයිස් එකක් ගත්තා. එතකොට අපි මේ අපේ මේ ගමනට එකතු වෙලා ඉන්නවා අනුරමාරසිංහ මහත්මයා. මේ මහත්මයා ලංකාවේ ඉන්න කාබනික වගාව සම්බන්ධයෙන් සහ අගය එකතු කරපු ආහාර නිෂ්පාදන සම්බන්ධයෙන් කියන ප්‍රාමාණික විද්වතෙක්. ඇත්තටම එතුමත් මේ ගමනට අපි එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ තායිලන්තයේ තියෙන ෆුඩ් කල්චර් එක කියන්නේ ආහාර සංස්කෘතිය සහ උන් කුෂි ආහාරවලට අගය එකතු කිරීම පිළිබඳව අපේ ලංකාවේ ඉන්න කොයි මහත්වරුත් දැනුවත් කිරීම නරඹමින් තමයි අපි එතුමත් මේ ගමනට රැගෙන ආවේ. මැංගෝ ස්ටිකි රයිස් එක කියන්නේ අඹ සහ ඒගොල්ලන්ගේ ආහාරයට ගන්න ස්ටිකි රයිස් සහ පොන්ජිරි මේක අපි රස විඳලාම කතා කරමු. දැන් අපි මේක මෙතන අඹ තියෙනවා ඒගොල්ලන්ගේ ජස්මින් රයිස් එක තියෙනවා. දැන් මෙතන පොල් කිරි තියෙන්නේ පොල් ක්‍රීම් එක තියෙන්නේ. මෙතන පොල් ක්‍රීම් එක මේ තායිලන්තයේ ආපු ඕන කෙනෙක් දන්නා මැංගෝ ස්ටිකි රයිස් කන විදිහ මම කිව්ව දෙන්න ඕනේ නැහැ. නමුත් මේ වීඩියෝ එක කරන්න පේන්න. දැන් පොල් කිරි එක සම්පූර්ණයෙන්ම අඹ වලටයි පත් කොටුනුයි දාලා අපි අනුරමාරසිංහ මහත්මයාට කියමු පොඩ්ඩක් රස විඳලා බලන්න කියලා. මේකේ වැදගත්ම මේ පැත්ත මම දකින්නේ මේ ආකාරය. මොකද අපේ ලාංකිකයින්ට තියෙන මේ නිෂ්පාදන අද අලෙවි කරගන්න බැරි මට්ටමකට අපිපත් වෙලා ඉන්නේ. අඹ තියෙන කාලේට අඹ ටික කුණු වෙලා යනවා. සාල් ටික පී ටික අපිට ලැබෙන කාලෙදී පී වල මිල දුර්වල වෙලා යනවා. පොල් ගෙඩිය විකුණ ගන්න මිල දුර්වල වෙලා යනවා. ඔය වැනි අවස්ථාවන් සියල්ල අපිට අඩු කරගන්න පුළුවන් නේද කියලා මම ප්‍රශ්න කරනවා. මෙවැනි රසවත් ආහාර වෙළඳ පොළට එකතු කරලා ජනතාවට පුරුදු කරනවා නම් මේ විදිහට අනුභවයට ගන්න කියලා මේ ගොවීන් 3 දෙනා අඹ ගොවියත් මී ගොවියත් පොල් නිෂ්පාදක මේ සියලු 3 දෙනාම යම් මට්ටමකට අද ඉන්නට වැඩිය දියුණු වෙනව නේද කියලා මට හිතෙනවා.